කියලා දෙනම ඉතාලම ආදරෙන් channel එකත් එක්ක පිළිගන්නවා. ඉතින් අද ගොඩ දවසකට පස්සේ මේ vlog එකක් අරන් එන්න පුළුවන් වුණා. ඉතින් අද vlog එකෙන් අපි කතා කරමු UAE වල label එක ඇයි ඔයාලට අවශ්‍ය වෙන්නේ කියන එක. ඉතින් සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න අපිට මොකටද මෙහි UAE වල තියෙන label එකක් කියලා. ඇත්තටම ඔයාලා UAE වලට එන්න හිතන් ඉන්න කෙනෙක් නම් එක්සත් අරාබි එමිරාජ්‍යයට ඩුබායි වලට එන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම වැදගත්. ඊට අමතරව මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මෙහි ඇවිල්ලා ඉන්න කට්ටියට සහ ළඟදී එන්න හිතාගෙන ඉන්න කට්ටියට පොඩි අවබෝධයක් සඳහා පොඩි නෙමෙයි මේකේ ලොකු අවබෝධයක් හම්බේ ඔයාලට මම මේ කියන දේවල් වලින්. ඉතින් එතනදී අපි ගත්තොත් එම ලංකාවේ තියෙනවනේ කම්කරු දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඉස්සර නම් මට මතක විදිහට ඕක තිබ්බේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ. ඉතින් ඒකෙන් වෙන සේවයයි ඩුබායි වල තියෙන කම්කරු කියන්නේ මානව සම්පත් සම්බන්ධයෙන් තියෙන මිනිසුන්ගේ ගැටලු යොමු කරන ආයතන තමයි මොහොරේ කියලා කියන්නේ. Ministry of Human Resources and Emiratisation. මේකේ මේ මොහොරේ කියලා තමයි සරලවම අපි කියන්නේ. එතකොට මොහොරේට හොට්ලයින් එකක් තියෙනවා. 884. මම මේ කතා කරන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය ගැන. මෙහි කම්කරු නීතිය ගැන දැනුවත් වෙන්න ඕන. ඇයි කියන එක තමයි අද බ්ලොග් එකෙන් කතා කරන්නේ. ඉතින් ඩුබායි වලට එන අබුඩාබි වලට එන මෙහි තියෙන මේ එමිරේට්ස් හතෙන් එකකට එන ඕනම කෙනෙක් මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. මොකද ලංකාව වගේ නෙමෙයි ඇත්තටම අපිට අපි වැඩ කරන තැනදී මොකක් හරි අපහසුතාවයකට අසාධාරණයකට ලක් වුණොත් ඒ වගේම තමයි ඔයාලා නිසා රැකියා ස්ථානීය ආයතන ප්‍රධානිය හරි වෙන කාර්ය මණ්ඩල නිලධාරියෙක් හරි අපහසුතාවයටපත් වෙනවා නම් මේ දෙගොල්ලටම අවශ්‍ය විසඳුම් දෙන්න ඒ මඟ පෙන්වීම කරන්න ඒ සම්බන්ධයෙන් මොකක් හරි පැමිණිල්ලක් නම් විමර්ශනයක් නම් ඒ සම්බන්ධ කටයුතු කරන්න තමයි මේ මොහොරේක තියෙන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. මොකද අපි දකිනවා මේ ගොඩාක් දුරට සමාජ මාධ්‍යෙන් තමයි මිනිස්සු ප්‍රශ්න විසඳගන්න යන්නේ. ඒ කියන්නේ Tamanට මොකක් හරි ගැටලුවක් ආවට පස්සේ Facebook එකේ post එකක් දානවා. කට්ටියගෙන් උපදෙස් ඉල්ලලා. ඉතින් ගොඩාක් කට්ටිය දන්න කට්ටිය ඒවට හරි reply දෙනවා. එහෙම නැත්නම් ඒක වැරදි මඟ පෙන්වීමක් නම් හරි විදිහට ඔයාලගේ ගැටලුවට විසඳුම් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙහි ඉන්න හැමෝම සහ එන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් ටික ඔලුවට ගන්න. මෙහෙට ආවට පස්සේ ඔයාලා රැකියාවට අනිවාර්යයෙන්ම යනවා. රැකියාවකට ගොඩාක් කට්ටියනේ නේ. එහෙමත් කෙනෙක් තමයි සංචාරය කරන්න එන්නේ. ඉතින් මම මේ කතා කරන්නේ සංචාරය කරන්න එන කට්ටිය ගැන නෙමෙයි රැකියාවට එන කට්ටිය ගැන. ඔයාලා මොන විදිහේ වීසා එකකින් මෙහාට ආවත් හිතන්නකො යම් කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ලංකාවේ ඉඳලා මේ රැකියාවකට ඒජන්සි එකක් කරහා එන්නේ. ඒතොර අපිට රැකියාවට එන්න අපිට මේ දේවල් වැඩක් නැහැ කියන හැඟීමක් එන්න පුළුවන්. තව සමහරක් කෙනෙක් හිතන්න පුළුවන් මම යන්නේ මෙන්න මේ අහවලා ළඟට. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම හැඟීමක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තවත් කෙනෙක් තමන්ගේ වීසා එකකින් ඉන්නේ මට මගේ වීසා එකක් තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම හිතන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. ඔයාලා ඔය කියන මොන විදිහේ කැටගරි එකක් යටතේ ආවත් අනිවාර්යයෙන්ම මෙහි කම්කරු නීතිය ගැන දැනගෙන ඉන්න එක හොඳයි. මොකද කොතනදී ඒක ඔයාලට අවශ්‍ය වේද කියන එක අපි දන්නේ නැහැ. හරිද? ඒ නිසා ඕනම කෙනෙක් මොන විදිහේ රැකියාව ඔයාලා එනවා වෙන්න පුළුවන්. ආයතන තියෙන ඉහළම තනතුරට එනවා වෙන්න පුළුවන්. පහළම තියෙන තනතුරට එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්කරු ගණයේ රැකියාවක් කරන්න එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෘහ සේවයට එනවා වෙන්න පුළුවන්. මේ ඕනම කියන වෘත්තියකට එන කෙනෙක් අනිවාර්යෙන් මෙහි Tamanට මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ දේ විසඳ ගන්න තියෙන ආයතන ගැන අනිවාර්යයෙන්ම දැනුවත්භාවයක් ලබා ගන්න. ඒකට තමයි කියන්නේ මේ රට ගැන මම අර හැමතිස්සෙම කියන දෙයක් තමයි රට ගැන හොඳට කියවන්න කියලා. රට ගැන මෙහි ගැන හොඳට කියවන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලා දන්නවා මොහොරේ කියන්නේ මොකක්ද කියන එක. ඉතින් අපි ගත්තට පස්සේ මොහොරේ විසින් සාමාන්‍යයෙන් ගත්තහම රැකියා ස්ථානයේ සේවය කරන ඔයාලා මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් දෙනවා වගේම ඒ කියන්නේ මොකක්ම හරි ප්‍රශ්නකට ඔයාලා මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්නට අවශ්‍ය විසඳුම ලබා දෙනවා. ඒ ලබා දෙනවා වගේම තමයි ඔයාලා නිසා රැකියා ස්ථානයේ කෙනෙක් දෙක ආයතන ප්‍රධානියට වෙන්න පුළුවන්, සේවක මණ්ඩලෙ වෙන කාර්ය කරන නිලධාරියෙක්ට වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මොකක් හරි ඔයාලගෙන් අපහසුතාවයක් වෙනවා නම් එයාලා කම්ප්ලේන් එකක් කරොත් ඒ වෙනුවෙන් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් මෙයාලා පෙනී සිටිනවා. එතකොට සේවා දායකයා සේවා යෝජකයා කියන මේ දෙපාර්ශවය වෙනුවෙන්ම පෙනී සිටින තැනක් තමයි මොහොරේ කියලා කියන්නේ. මේ මොහොරේට තියෙන හොට්ලයින් එකක්.
හොට්ලයින් එක කියන්නේ කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ කෝල් එකක් ගන්න 884 884 ඩයල් කරාට පස්සේ ඔයාලට මේක මේ මම හැමතිස්සෙම කියනවානේ මෙලට එන්න ඉංග්‍රීසි ටිකක් දන්න කට්ටිය. හරිද? ඔයාලට ඉංග්‍රීසි ගැන අවබෝධයක් නැත්නම් ලැන්ග්වේජ් එක ගැන නැත්නම් තමන් දන්න කෙනෙක් යාළුවෙක්ට කියලා හරි කමන්නේ මේ දේවල් කරගන්න. සාමාන්‍ය 884 ඩයල් කරාට පස්සේ ඉස්සෙල්ලාම ඉන්නේ භාෂාව සිලෙක්ට් කරන්න. එතනදී ඉස්සෙල්ලාම අරබික් නම් අංක 1, ඉංග්‍රීසි නම් අංක 2. ඔය අංක 2 ඉබ්බට පස්සේ අහනවා ඔයාලා මේ ප්‍රයිවට් සෙක්ටර් එකේද නැෂනල් කාඩ් එකේද ප්‍රයිවට් සෙක්ටර් එකේද කියලා. එතකොට ගොඩාක් දුරට මෙහෙට එන කට්ටිය වැඩ කරන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ප්‍රයිවට් සෙක්ටර් එක සිලෙක්ට් කරාට පස්සේ මට මතකදී දෙන ඔප්ෂන් එක තමයි මේ ලීගල් ඉන්ක්වයරි එකක්ද කොන්ට්‍රැක්චුවල් ඉන්ක්වයරි එකක්ද කියන එක. එතකොට ගොඩාක් දුරට අපි ඩයල් කරන්නේ ලීගල් ඉන්ක්වයරි එකක් කියන එක. ඊට පස්සේ මෙතනින් සම්බන්ධ වෙනවා කස්ටමර් සර්විස් නිලධාරී කෙනෙක් සම්බන්ධ වෙනවා. පාරිභෝගික සේවා නිලධාරී කෙනෙක් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා ඩයල් කරලා මේ ලයින් එකේ හිටියට පස්සේ. එතකොට තියෙන දේ තමයි යාලා හරියට සමන් දෙනවා. අර ලංකාව වගේ බෑනලා ෆෝන් එක තියලා මේ ආයෙ කතා කරන්න එයා ෂීට් එකේ නෑ. ඒ වගේ කතන්දර කොහෙත්ම නැහැ. අනිවාර්යයෙන්ම ඒ ඔයාලගේ අමතුමට සම්බන්ධ වෙන නිලධාරියා ඔයාලගේ ප්‍රශ්න හොඳට අහුම්කම් දෙනවා. මෙහි මම මේ අගය කරන දේවල් තමයි මෙහි මන් දන්නේ ඒක කොහොමද කියලා මොහරම මේ කස්ටමර් සර්විස් ස්කිල්ස් තියෙන මිනිස්සු තමයි මේ තැන්වල ඉන්නේ. එයාලට කේන්ති යන්නේ නැතිම තරම් අපේ ලංකාවගේ දඩස් ගාලා ෆෝන් එක තියලා කෑ ගහලා එහෙම දේවල් කවමදාකවත් මෙහි මම නම් දැකලා නැහැ. මොකද මම කතා කරන කිසිම ආයතනයකින් මොහොරෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේවා වලට කතා කරාම එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩුබයි ලෑන්ඩ් එකෙන් වෙන්න පුළුවන්. කස්ටම් එකෙන් වෙන්න පුළුවන්. මේ කිසිම තැනකින් මට නම් කවමදාකවත් බෑඩ් කියන්නේ ඒක අර හිතේ දෙන චූටි වචනයක් මම නම් අහලා නැහැ. සමහරක් වෙලාවට මම පොඩි උදාහරණයකට කියනවා මේක මේ බ්ලොග් එකෙන් පිටට යයි. මම කස්ටම් එකට කතා කරා ඩුබයි කස්ටම් එකට මේ අපේ කම්පැනි එකේ කස්ටම් රෙජිස්ට්‍රේෂන් එකට රිනිවල් එකට මට ඇත්තටම ඒක කරද්දිත් මේ යම්කිසි ගැටලු ටිකක් ආවා. මම ඒ එක පොඩි වෙලාවක් යටතේ 8 පාරක් විතර කෝල් කරා. එකම නිලධාරියා සම්බන්ධ වුණේ හැබැයි එයාට මම කිව්වා මෙහෙමයි මේ අනේ මට මේක තේරෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ද ලයින් බැරිම තැන මං කිව්වා අනේ ඔයාලට පුළුවන් ද මට ලයින් එකේ ඉඳලා මේක ගයිඩ් කරන්න කියලා. අනේ ඉතින් මට මම ඒ ප්‍රොසෙස් එක කරනකම් එයා ලයින් එකේ හිටියා. ලයින් එකේ ඉඳලා ගයිඩ් කරා. ලංකාවේ හැම දෙයක් කවමදාකවත් මං හිතන්නේ කිසිම ආයතනයකින් අපිට දෙනවා කියලා. හැබැයි මේ මෙහි ඒ දේවල් ටික තියෙනවා. එතෙන්ට ලංකාව අනිවාර්යෙන් හැදෙන්න ඕන. හරි. ඉතින් අපි මාතෘකාවට යන්. ඉතින් මේ මොහොරට කතා කරාම ඔයාලට හොඳට සමන් දෙනවා. ඔයාලගේ ප්‍රශ්නේ ඔයාලා ඉස්සෙල්ලාම ගොනු කරගන්න. ඔයාලා මොකද්ද මේ නිලධාරියාත් එක්ක කතා කරන්නේ? ඇත්තටම ඔයාලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලාම ඔළුවේ තියාගන්න. ඒකත් එක්ක කතා කරන්න. එතනදී ඔයාලගේ වාරෙම කොන්ට්‍රැක්ට් එක සයින් කරපු දිනේ ඒතර කම්පැනි නේම් එක ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙනවා. එතෙන්ට කෝල් එක දීලා අනේ මට මේක මතක නැහැ එහෙම කියන්න එපා. හරිද? මොකද එයාලා විසඳුමක් දෙන්න බලාගෙන ඉන්නවා. ඔයාලගේ ප්‍රශ්න හරියට ඉදිරිපත් කරන්න. එහෙම කරාට පස්සේ එයාලා කියනවා දැන් හිතන්න ඔයා ඉන්නේ ප්‍රොබේෂන් පීරියඩ් එකේ. මාස 6ක් නැහැ ඔයාගේ වීසා එකට. හැබැයි ඔයාට එතනින් අයින් වෙන්න ඕන. එතකොට ඔයා කෝල් කරනවා මොහොරට කතා කරනවා. ඔයා අහනවා ඉස්සලාම් Facebook එකේ කමෙන්ට් දැම්මම පස්සේ ඕන ඉන්න නැන්දලා මාමලා අක්කලා අයියලා නම් එලා ඔක්කොමලා කියනවා එක එක දහසක් දේවල් කියනවා. එකිනෙකට පරස්පරයි. ඔයාට අදහසක් ගන්න බෑ. කොහොම හරි අන්තිමට ඔයා කන්ටැක්ට් කරගන්නවා මොහොරේ. කතා කරනාට පස්සේ එයාට කිව්වහම මෙහෙමයි කම්පැනි එකට මම ජොයින් වෙන්නේ මෙන්න මෙදා. මගේ කොන්ට්‍රැක්ට් එක සයින් කරේ මෙන්න මෙදා. එතකොට මට දැන් අයින් වෙන වෙලා තියෙනවා මෙන්න මේ හේතුව මත. මම මොකද්ද මේකෙදි කරන්න ඕන කියලා හැවුවට පස්සේ එයාලා අනිවාර්යයෙන්ම කියනවා ඔයාට පුළුවන් ඔප්ෂන් දෙනවා. මේක මම දෙන ඔප්ෂන් එකක් නෙමෙයි. එයාලා ඔප්ෂන් කිහිපයක් දෙනවා. ඔයාට මෙන්න මේ විදිහට අයින් වෙන්න පුළුවන්. ඔයා මෙන්න මෙහෙම කරොත් හොඳයි කියන එක කියනවා. දැන් සමහරක් උදාහරණයක් විදිහට මම මෙහෙම දෙයක් ගන්නම්. ඔයාලා කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා අවුරුදු 2ක. හැබැයි මාස 6ක් වැඩ කරාට පස්සේ ඔයාලට එතන නොහිතපු විදිය ප්‍රශ්නයක් ඇවිල්ලා අයින් වෙන්න වෙනවා. අයින් වෙන්නම ඉඩ කඩ සැලසෙනවා. එතන වැඩ කරන්න බෑ ඔයාලට. එතකොට මොකද කරන්නේ? ඔයාලා බලනවා Facebook එකේ හරි කොහේ හරි දාලා අඳුරන කට්ටියගෙනුත් කමෙන්ට් අරගෙන ඔන්න අසීම දෙන්න හදද්දී එකපාරටම කවුරු හරි වැඩ කරන කෙනෙක් කියනවා මොහොරේ කන්ටැක්ට් කරලා හොයලා බලන්න කියනවා. මොහොරට කතා කරලා පස්සේ
ඔයාගෙන් අනිවාර්යෙන්ම අහනවා ඔයාගේ කොන්ට්‍රැක්ට් එක සයින් කරපු දිනේ කවද්ද? ඔයාගේ ඔයා ඇත්තටම කම්පැනි එකට ජොයින් වෙච්ච දිනේ කවද්ද? ඔයාගේ ප්‍රොබේෂන් පීරියඩ් එක ඒතර පටන් ගත්තේ කවදද? මෙන්න මෙදායින් ඔයාගේ ප්‍රොබේෂන් පීරියඩ් එක ඉවරයි. යාළම කියනවා ඔයාලා දින දුන්නාට පස්සේ යාළම කියනවා මෙන්න මෙදායින් ඔයාලගේ ප්‍රොබේෂන් පීරියඩ් එක ඉවරයි කියලා කියනවා. ප්‍රොබේෂන් පීරියඩ් එක ඉවරනාට පස්සේ ඔයාලා අහන්න පුළුවන්. එතකොට මම කරන්න තියෙන හොඳම දේ මොකක්ද? මට මෙතන රෙසිග්නේෂන් දීලා අයින් වෙන්න ඕන. හැබැයි කිසිම ගාස්තුවක් ගෙවන්න නැතුව කම්පැනි එකට මම මොකද්ද කරන්න ඕන? එතකොට මොහොරෙන් කියනවා ඔයා කරන්න ඕන ඔයාගේ කොන්ට්‍රැක්ට් එකට අනුව ඒකේ තියෙනවා නෝටිස් දෙන්න ඕන කාල සීමාවක්. හැම කොන්ට්‍රැක්ට් එකකම දාලා තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා කම්පැනි එකත් එක්ක. සමහරක් කොන්ට්‍රැක්ට් වල තියෙනවා මාස 3ක නෝටිස් එකක් දෙන්න ඕන කියලා. උඩරිම මාස 3යි නෝටිස් එක. එහෙම නැත්නම් මාසේ 1 month නෝටිස් එක. එතකොට යාලා කියනවා ඔයා කොන්ට්‍රැක්ට් එක බලන්න. කොන්ට්‍රැක්ට් එකට අනුව 1 month 3 month කියලා බලලා ඒ අදාළ කාල සීමාවට නෝටිස් එක දීලා අයින් වෙන්න පුළුවන් වාට. ඒතකොට කිසිම ගාස්තුවක් ගෙවන්න බෑ. මේක හරි ලස්සනට යාලා පැහැදිලි කරලා කියනවා. හරිද? එතකොට 1 month notice දුන්නාට පස්සේ ඔයාලා ඒ 1 month මාසෙ වැඩ කරාට පස්සේ සැලරි එකක් අරගෙන ඔයාලට කිසිම ගාස්තුවක් ගෙවන්න නැතුව අයින් වෙන්න පුළුවන්. ඔන්න එහෙම විසඳුම් දෙනවා. දැන් ඔන්න තවත් කෙනෙක් දැන් ඔය විසඳුම අරගත්තට පස්සේ ආයතන ප්‍රධානිය ළඟට ගිහලා ඔහම රෙසිග්නේෂන් එක දීලා දැන් මාසෙ වැඩ කරලා අයින් වෙන්න හදන්නේ. ඔන්න ආයතන ප්‍රධානියා කියනවා මේ කොන්ට්‍රැක්ට් එකේට අනුව ඔයාලට අපි ට්‍රේනින් එකක් දීලා දෙනවා. ඩිරාම් 6000ක් ඔයා ගෙවන්න ඕන අයින් වෙනවා නම් අවුරුද්දකට කලින්. දැන් මොකද කරන්නේ අපේ කටියට 4-8 ණය වෙලා ඩිරාම් 6000 හදාගෙන ගෙවනවා. එහෙම ගෙවන්න යන්න එපා. කෝල් කරන්න මොහොරේට අහන්න මගේ කොන්ට්‍රැක්ට් එකේ මෙහෙම සෙන්ටෙන්ස් එකක් දාලා තියෙනවා. මේක ඇත්තටම මෙහෙමයිද කියලා අහන්න. එහෙම ඇහුවට පස්සේ අනිවාර්යෙන් මොහොරෙන් කියනවා මෙහෙම සෙන්ටෙන්ස් එකක් දාලා තිබ්බට ඇත්තටම ඔයාලට කම්පැනි එකකින් වැලිඩ් ට්‍රේනින් සර්ටිෆිකේට් එකක් එක ට්‍රේනින් එකක් දුන්නේ නැත්නම් ඔයාලා කීයක්වත්ම ගෙවන්න ඕනේ නැහැ. මේ මම මේ කියන්නේ මොහොරෙන් කියන දේවල්. හොඳේ? මේක මේ තමන්ගේ කොන්ට්‍රැක්ට් එකත් එක්ක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. කොන්ට්‍රැක්ට් එකට අනුව එහෙම ට්‍රේනින් කොස්ට් එකක් ගෙවන්න කියලා දාලා තිබ්බට ඔයාලා අවුරුද්දකට කලින් අයින් වෙනවා නම් ඇත්තටම ඔයාලට ට්‍රේනින් එකක් ප්‍රොවයිඩ් කරේ නැත්නම් සර්ටිෆිකේට් එකත් එක්ක මේ කියන්නේ අර නෝමලි ආයතනයක් ඇතුලේ වැඩක් ගන්න එක නෙමෙයි. එහෙම කළේ නැත්නම් ඔයාලා ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ආයතන ප්‍රධානියා මොකද කියන්නේ? ඔයාලා මොහොරේ කතා කරා කියලා එයාලා හිතන්නේ නැහැ. එයාලා හිතන්නේ ඔයාලා හරි බයයි මේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන විදිහට මෙයාලා 6000කුත් දීලා අයින් වෙයි කියලා. ඒතකොට එයාට ගෙවන්න තියෙන පඩියයි පඩියට වැඩිය එයාලා ඔයාලගේ ආය කරගන්නවා. ඒක තමයි සරලම කතාව. ඉතින් අපේ කට්ටිය ඉන්න ඕන තරම් ඔහම ගෙවපු කට්ටිය ඕන තරම් මට හම්බෙලා තියෙනවා. එහෙම ගෙවන්න යන්න එපා. මෙහි ඒකයි තියෙන්නේ මොහොතේ තියෙන්නේ ඒකයි ඔයාලගේ මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. කොන්ට්‍රැක්ට් එක සයින් කරද්දී යාලා නොයෙකුත් පගන්ති දානවා. හැබැයි ඒවා මේ සේවා දායකයන්ට සේවා යෝජකයන් මේ දෙපැත්තටම බලපාන විදිහට තමයි හදලා තියෙන්නේ. හරිද? ඇත්තටම කම්පැනි එකෙන් ට්‍රේනින් එකක් දුන්නා නම් ප්‍රොපර් ට්‍රේනින් එකක් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකක ගිහිල්ලා හරි එහෙම නැත්නම් කවුරු හරි ගයිඩ් කෙනෙක්ව ගෙනලා හරි ට්‍රේනර් කෙනෙක්ව ගෙනලා ට්‍රේනින් සර්ටිෆිකේට් එකත් එක්ක ට්‍රේනින් එකක් දුන්නොත් එහෙම අනිවාර්යෙන්ම යාලා ට්‍රේනින් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට ඒක අස්තු ගෙවන්න ඕනේ. හැබැයි එහෙම නැතුව නෝමලි වැඩ උගන්නලා ඒ වගේ දෙයක් නම් ට්‍රේනින් සර්ටිෆිකේට් එක නැත්නම් ඔයාලට එහෙම සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මේ දේවල් ගැන දැනුවත් වෙන්න තියෙන්නේ මොහොරින්. මගෙන් නෙමෙයි හොඳේ මම මේ කියන්නේ මොහොරේ කතා කරලා පස්සේ ඔයාලට හම්බෙන විසඳුම්. හරිද? මේ එක දෙයක් මම මේ උදාහරණයක් කතා කරලා මෙන්න මේ වගේ දේවල් තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා මේවා ගැනවත් දැනුවත් භාවයක් නැහැනේ. අපේ කට්ටිය වීසා කැන්සල් කරන්න ගියාට පස්සේ රටේ නැති දේවල් කරගන්නවා. රටේ නැති විදිහට අපරාධේ මහා ලොකු සල්ලි කන්දරා ගෙවනවා කම්පැනි වලට. සමහරව ඉන්නවා ලංකාවෙන් සල්ලි ගෙනගෙන මෙහි කම්පැනිෙන් අයින් වෙන කට්ටිය මම අනන්ත දැකලා තියෙනවා. එහෙම කරන්න එපා. ඒකට තමයි මේ කම්කරු මේ අපේ මානව සම්පත වෙනුවෙන් ආයතන පිරලා තියෙන්නේ. වැඩ කරන සහ මේ වැඩ ගන්න ආයතන ප්‍රධානියා වෙනුවෙන් සහ ආයතනයේ සේවය කරන මේ දෙගොල්ලන්ගෙන් ප්‍රශ්න වලට තමයි මේ මොහොරෙන් විසඳුම් දෙන්නේ. ඒ නිසා මේ කම්කරු නීතිය ගැන හොඳට කියවන්න. ඔයාලා දන්නවද යාලා විසඳුම් දෙන්නේ යාලා ඇක්ට් එක. ඒ තියෙන සෙන්ටෙන්ස් එක මේ දෙකම කියනවා. හිතන්නකෝ මොකක් යටද දැන් ඔයාලා අයින් වෙන්න ගියාට පස්සේ ඔයාලගේ රෙසිග්නේෂන් පීරියඩ් එක දුන්නාට පස්සේ ආයතන ප්‍රධානියා කියනවා මේ රෙසිග්නේෂන් පීරියඩ් එකේ මෙන්න මෙදා වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔයා මෙදාට අයින් වෙන්න කියලා. එතකොට ඔයාලා හිතනවා කමන්නේ මම මේ වැඩ කරන දවස් ටිකේ පඩිය අරගෙන අයින් වෙනවා. එහෙම නැහැ. ඔයාලා රෙසිග්නේෂන් දුන්නා නම් ඒ අදාළ දිනේ දක්වා වැටුප ගෙවන්න. ඒතකොට එයාලා මොහොර කතා කරන් පස්සේ මොහොරෙන් කියනවා ඔව් මෙන්න ආටිකල් නම්බර් 43 යටතේ සෙන්ටෙන්ස් නම්බර් 3 යටතේ තියෙනවා රෙසිග්නේෂන් පීරියඩ් එක දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ රෙසිග්නේෂන් පීරියඩ් එකේ අවසාන දිනේ දක්වා වැඩ කරන අවසාන දිනේ දක්වා අනිවාර්යයෙන්ම වැටුප් ගෙවන්න ඕන. එහෙම නැතුව කලින් ආයතන ප්‍රධානියාට අයින් කරන්න පුළුවන්. අයින් වෙන්න කියන්න පුළුවන්. ඒ අයින් වෙන්න කියද්දි ඒත් ඒ අදාළ කාල සීමාවට වැටුප ගෙවන්න ඕන.
මෙහෙම විසඳුම් දෙනවා. ඒ නිසා මෙහි ඉන්න කට්ටිය තමන් මොකක්ම හරි අපහසුතාවයට පත් වෙනවා නම් ආයතනේ ඒක මානසික වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන්. ඒ මොනම අපහසුතාවයට පත් වුණා මොහොතේ කන්ටැක්ට් කරගන්න. යන කවදාකවත් ඔයාලට බයින්නේ නැහැ. ඇයිවා මෙහෙම කතා කරන්නේ කියලා. ඔයාලා 10 වතාවක් කතා කරලා 100 වතාවක් කතා කරත් ඔයාලට තේරෙන්නේ නැහැ කිව්වොත් එයාලා ඒක හරියටම පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තැනක් තමයි මේ මොහොරේ කියලා කියන්නේ. 884 හොට්ලයින් නම්බර් එක. මේකට කතා කරන්න. කතා කරන ඔයාලා දෙන ප්‍රශ්නේ අහන්න. එහෙම ඇහුවාම ඇත්තටම යාලා ඒ විසඳුම හරි විදිහට දෙනවා. ඒ විසඳුමත් එක්ක ඔයාලගේ ගැටලු වලට විසඳුම් හොයාගන්න. මොකද ඔයාලා දන්නවද මේ තියෙන දේක් තමයි ඔයාලා දැනුවත් කියලා පෙන්නුවොත් මේ කම්කරු නීතිය ගැන, මේ ලේබල් වල ගැන ඔයාලට ආයතන තුන ප්‍රශ්නන්නේ හරිම අඩුවෙන්. මම මේ කියන්නේ ගොඩක් මල්ටිනේෂනල් කම්පැනි වල මේ දේවල් වෙනවා අඩුයි. හැබැයි පොඩි පහේ කම්පැනි තියෙනවා මිනිස්සු හොරගෙන කන. ඒක කම්කරුවන් විතර නෙමෙයි මේ ඔෆිස් එක ඇතුලේ වැඩ කරන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒක ඇඩ්මින් වෙන්න පුළුවන්, account වෙන්න පුළුවන්, HR වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට බලපාන ගැටලු තියෙන්න පුළුවන්. පොඩි කම්පැනි වල ලොකු කම්පැනි වලත් තියෙනවා. මේ මොන කම්පැනි වුණත් එයාලා කවදාකවත් බලන්නේ නැහැ මේක ස්මෝල්ද, මීඩියම් සයිස්ද, මල්ටිනේෂනල්ද කියලා කවදාකවත් මොහොරෙන් විෂමතාවයක් නැහැ. මේ කතා කරන කෙනා ඉන්දියන්ද, ශ්‍රී ලංකන්ද, පිලිපීන්ද කියලා විෂමතාවයක් නැහැ එයාලට. එයාලා හැබැයි අහනවා ඔයාලා වැඩ කරන්නේ මොන ස්ටේට් එකේද, ඩුබායිද, අබුඩාබිද කියලා අහනවා. ඔයාලගේ නේම් එක අහනවා. ඊට පස්සේ තමයි යාලා ඉන්ක්වයරි එක ගන්න. ඒ කියන්නේ ප්‍රශ්නේ අහන්න ගන්න. ඉස්සෙල්ලාම අහනවා වගේ නම් මොකද්ද? ඔයා මොන එමිරේට් එකේද කතා කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්නේ අහන් ඉඳලා එයාලා හරියට මේකට විසඳුම දෙනවා. ඔයාලා බලන්න 10 වතාවක් කතා කරලා එකම ප්‍රශ්නේ ඇහුවත් එකම විසඳුම දෙන්නේ. හැලෙන උත්තර නැහැ. හරියටම ඇක්ට් එකට අනුව කම්කරුණු නීතියට අනුව එයාලා දාලා විසඳුම තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳට මතක තියාගන්න මෙහෙට එන කට්ටිය මෙහි ආයතන ගැන පොඩ්ඩක් දැනුවත් වෙන තමන්ට මෙහි තියෙන මොහොරෙත් එක්කම තියෙනවා ප්‍රීමියම් සර්විස් කියලා ආයතනයක්. ඒත් එහෙමම තමයි ඔයාලට මොහොරින්ට පැමිණිල්ල දාලා ප්‍රීමියම් සර්විස් කතා කරලා කිව්වට පස්සේ ඒ දේවල් ඉක්මනින් කර ගන්න පුළුවන්. ඉතින් අර නිකන් නෙමෙයි කියන්නේ මෙහෙද්දි නීතිය ගැන දැනුවත් වෙන්න කියලා. එහෙම දැනුවත් වුණාම වැඩ කරන තැනදී ඔයාලට ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා. කාටවත් එහෙම ප්‍රශ්න නැති තැනක් හම්බ වෙනවා කියන්නේ යා මාරම වාසනාවන්තයි. ඒ කියන්නේ අයින් වෙන රෙසිග්නේෂන් ප්‍රොසෙස් එකේදී හරි කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙම නැත්නම් වැකේෂන් යද්දී ප්‍රශ්නයක් නැතුව එහෙම නැත්නම් වර්කින් අවර්ස් වල නැත්නම් පබ්ලික් හොලිඩේ මේ හැම දෙයකම ඔයාලා දන්නවද මම සමහරක් දවස් තියෙනවා මගේ ආයතනේ දැන් හිතන්නකෝ කිව්වොත් එම් පබ්ලික් හොලිඩේ එකක් දෙන්නේ නැහැ කියන අපි ඒක ගැන කතා කරන්න පුළුවන් මොහොරට කතා කරලා මෙහෙම පබ්ලික් හොලිඩේ එක දෙන්නේ නැහැ කියනවා මොකද කරන්න පුළුවන් එතකොට එයාලා කියනවා හරි එයාලා පබ්ලික් හොලිඩේ එක දෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ බේසික් සැලරි එකෙන් half දෙන්න ඕන පබ්ලික් හොලිඩේ එකේ වැඩ කරනවා නම් මේ වගේ හරි උත්තර දෙනවා. ඒතකොට ඒකත් එක්ක අපි කතා කරාම කවදාකවත් මේ බේසිස් සැලරි එකෙන් half දෙන්නේ නැහැ අපි පබ්ලික් හොලිඩේ එක වැඩ කරා කියලා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම නිවාඩුව ගන්න පුළුවන්. ඔහොම දේවල් තියෙනවා. දන්නේ නැති දේවල් 884 හොට්ලයින් එක තියෙනවා. කතා කරලා විසඳුම අහන්න. විසඳුම අහලා ඒ විදිහට වැඩ ටික කරන්න. මොකද මොහොරෙන් මැදිහත් වෙනවා ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට. ඔයාලා දරා ගන්න බැරි දෙයක් නම් ඒක නීති මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් දෙයක් නම් එතෙන්ට යන මැදිහත් වෙනවා. ඒ නිසා කිසිම විදිහකට මෙහෙ වැඩ කරන්න යන කට්ටිය බය වෙන්න එපා. එකෙක් කෙනාගෙන් උපදෙස් අහන්න යන්න එපා. හරිද? මොකද හැමෝටම මේ සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැ. මොකද අපි ගත්තට පස්සේ අපි හැමෝම මෙහි තියෙන කම්කරු නීතිය A to Z කියලා නැහැ කිසිම කෙනෙක්. ඒකට තමයි ඒ ආයතන වල ඒ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වගකිය යුතු නිලධාරීන් වැඩ කරන්න දාලා තියෙන්නේ. ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩුබායි වලට ඇවිල්ලා ඉන්න කට්ටිය, එන්න ඉන්න කට්ටිය හොඳ ලොකු අවබෝධයක් තියාගන්න. මෙහෙට ඇවිල්ලා වැඩ කරද්දී අනිවාර්යයෙන්ම මොහොරේ කන්ටැක්ට් කරගන්න ඔයාලගේ සේවා ආයතනයේ ඔයාලා මුහුණ දෙන ඕනම ප්‍රශ්නයක් වෙනුවෙන්. ඊට අමතරව වීසා සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉමිග්‍රේෂන් එක කන්ටැක්ට් කරගන්න. ඉමිග්‍රේෂන් එක කන්ටැක්ට් කරගන්න අමාරු නම් යන්න ළඟම තියෙන ආමර සෙන්ටර් එකට ගිහිල්ලා ඔයාලගේ ප්‍රශ්න අහන්න. ආමර සෙන්ටර් එකෙන් විසඳන්න පුළුවන් දෙයක් නම් එලා එතනින් විසඳුම කියලා එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකට යොමු කරනවා. ඒ නිසා මේ ආයතන ගැන පොඩි අවබෝධයක් තියාගන්න. මොකද මේවට කතා කරන්න සල්ලි කැපෙන්නේ නැහැ. 884 ඔයාලා විනාඩි 20ක් 30ක් පැයක් කතා කරත් කීයක්වත් කැපෙන්නේ නැහැ. ඒකට තමයි ෆ්‍රී හොට්ලයින් එක තියෙන්නේ. බය වෙන්න එපා කිසිම දෙයකට. ඔයාලට කතා කරන්න බැරි නම් ලැන්ග්වේජ් එකෙන් මම දන්න විදිහට ලැන්ග්වේජ් හෙල්ප් ඩෙස්ක් එකක් තියෙනවා එයාලගේ. මට ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ. ඔයාලට මම හිතන්නේ ඉල්ලන්න පුළුවන් සහායට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා දන්න කෙනෙක් මගින් මේ ඔයාලගේ ප්‍රශ්නේ යොමු කරන්න. ඉතින් ඒ විදිහට හරි විදිහට විසඳුමක් හොයාගන්න. තේරෙන්නේ නැත්නම් ඒක දහවතක් හරි අහන්න. මෙහි ඉන්න කට්ටිය කවදාකවත් ෆෝන් එක කට් කරන්නේ නැහැ. එයාලා කියන්නේ ඔයාගේ අන්තිමට අහන්නේ ඔයාගේ ප්‍රශ්නට ඔයා බලාපොරොත්තු විසඳුම හම්බුණාද කියලා. ඊට පස්සේ යාලට ෆීඩ්බැක් එක දෙන්න කියලා කියනවා. එච්චරයි. ඒ නිසා මෙහෙට
එන්න ඉන්න කට්ටිය, ඇවිල්ලා ඉන්න කට්ටිය හැමෝම තමන්ගේ ආයතනයේ මොකක්ම හරි ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාලට තියෙන මෙහි ආයතනය තමයි මොහොර කියලා කියන්නේ. 884 අංකය මේක අමතර ඔයාලට අවශ්‍ය කරන විසඳුම් හොයාගන්න පුළුවන්. මොකද මෙහි උසාවිය යන්න, පොලිසිය යන්න, මේ දේවල් වලට වැඩිය හරි ඉක්මනට විසඳුම් හොයාගන්න පුළුවන් වැඩ කරන තැන ගැටළු වලට මොහොරෙන්. එහෙම එයාලට මැදිහත් වෙන්න පුළුවන් සීමාව දක්වා යාලා මැදිහත්ලා ඊට පස්සේ පැමිණිල්ලක් නම් ඔයාලා කරන්නේ. ඒක එතනින් පස්සේ යා දාන ආයතන වලට බාර දෙනවා. ගොඩාක් දුරට එතෙන්ට යන්නේ නැතුව විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලා හරියටම මොහොරෙත් එක්ක ඔයාලගේ කාරණා කතා කරාට පස්සේ. ඉතින් මේ කොළුවේ තියාගන්න. එහෙනම් අදට vlog එක එන් කරන්න ඉක්මනින්ම ආයෙ vlog එකක් අරන් එන්න. මේ දවස්වල විසිට් ඉස්සලා කතා බහකුත් වෙනවා. ඒක මම ඊළඟ vlog එකෙන් කතා කරන්න. මොකද මට හිතුණා මේ දවස්වල එන කම්ප්ලේන්ට් උත් එක්ක කට්ටියට තියෙන ප්‍රශ්නත් එක්ක මේක ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන කියලා. මොකද හැම ප්‍රශ්නයකටම අපිට මොහොර කතා කරලා හන්න බැහැ නේ. මොකද හැම කෙනාගේම ප්‍රශ්න ගැටලු අපි දන්නේ නැහැ. නිසා තමන්ගේ ප්‍රශ්නය තමන් කතා කළ යුතුයි. කතා කරන්න මොහොරට 884න් යාළුවා ඔයාලා වෙනුවෙන් අනිවාර්යෙන්ම අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන්න ඇස්තිලා ඉන්නවා. හරි. එහෙනම් ඊළඟ vlog එක අරන් එනකන් කට්ටිය පරිස්සමින් ඉන්න.